අද වීඩියෝ එකෙන් කතා කරනවා ඔයත් iPhone 7 එකක් purchase කරන්න ඉන්නවා නම් සහ දැනටමත් ඔයා iPhone 7 එකක් use කරනවා නම් ඔයා සැලකිලිමත් වෙන්න ඕනද දේවල් සහ 2026 කියන අවුරුද්දට iPhone 7 එක ගැලපෙනවද කියන කාරණේ ගැන තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් iPhone 7 එකක් purchase කරන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් දැන්ටමත් iPhone 7 එකක් used කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් used කරන කෙනෙක් නම් ඔයාට ඉස්සරහට අහිමි වෙන දේවල්, දැන්ට මේකේ තියෙන හොඳ දේවල් සහ මේකෙන් අපිට නැති වෙලා යන දේවල් ගැන used කරන කෙනෙක් නම් ඔයාලට කතා කරන ඒ වගේ මොකක්ද ගන්න ඉන්න කෙනෙක් නම් සැලකිලිමත් වෙන්න ඕන දේවල් සහ මේකේ බැටරිය වගේම ඔයා දැනගන්න ඕන සියලුම දේවල් මම අද වීඩියෝ එකෙන් කතා කරනවා. එන යාළුවනේ තවත් වෙලාව ගන්න ඕනේ නැහැ. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු iPhone 7 2026ට ගැලපෙනවද කියන කාරණේ සහ ඔයත් iPhone 7 එකක් buy කරලා තියෙන කෙනෙක් නම් ඔයාට වැදගත් වෙන tips and tricks මොනවාද කියලා. අපි එන ඉක්මනටම යමු වීඩියෝ එකට. හරි යාළුවනේ, අපි ඉස්සල්ලාම iPhone 7 එක ගැන ඉතාමත් බේසික් ඩීටේල්ස් ටිකක් කතා කරමු. ඉස්සල්ලාම මට ඔයාලට කතා කරන්න තියෙන දේ තමයි මේක රිලීස් වෙච්ච එක. ඉතින් ඒක ගැන කතා කරොත් මේක 2016 විතර රිලීස් වෙච්ච ෆෝන් එකක්. ඉතින් දැන් වෙද්දී අවුරුදු අපිට සාමාන්‍යයෙන් 10කට කිට්ටු වෙන්න මේ iPhone එක රිලීස් වෙලා කාලෙ ගත වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දී Apple iPhone 17 Pro Max කියන Apple ලගේ latestම device එක රිලීස් කරලා තියෙනවා. ඉතින් එතන ඉඳන් generations 10ක් Apple ලා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් iPhone 7 එක ගැන කතා කරොත් ඒ කාලේ iPhone 7 එක රිලීස් වෙච්ච කාලේ කියන්නේ 2016 විතර මෙන්න මේ device එකට ඉතාමත් හොඳ market එකක් තිබ්බා. ඉතින් ඒ කාලේ හැටියට ඒ කියන්නේ 2016 විතර කාලේ හැටියට iPhone 7 කියන්නේ ඉතාමත් හොඳ device එකක්. ඉතින් අපි හිතමු දැන් අද 14 Pro Max එකක් ගන්නවා වගේ ඒ වගේ feel එකක් දැනුණා මිනිස්සුන්ට iPhone එක ගද්දි. ඉතින් ඒ වගේ තමයි iPhone 7 එක 2016 දී රිලීස් වෙච්ච selling market එක. ඉතින් iPhone 7 එකේ chip එක ගැන කතා කරොත් A10 කියන chip එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට එද්දී iPhone 17 එකට ඉතාමත් හොඳ chip වර්ග ඇවිල්ලා තියෙනවා, Pro chip වර්ග. ඉතින් iPhone 7 එකට නම් ඇවිල්ලා තියෙන්නේ A10 කියන Bionic chip එක විතරයි. අපි දැන් කතා කරමු ඇයි iPhone 7 එක මිනිස්සු අතරට මෙච්චර ගියේ සහ ඇයි මේකට මෙච්චර මාකට් එකක් අද වෙනකනුත් තියෙන්නේ කියන කාරණේ ගැන. ඉතින් අපි ඉස්සල්ලාම කතා කරද්දී මෙන්න මේ ෆෝන් එක ගැන අපිට අමතක කරන්න බැරි දේ තමයි මෙන්න මේ device එකේ display එක. ඉතින් display එක ගැන කතා කරොත් මේක ඉතාමත් හොඳ refresh rate එක අඩු වුණත් ඉතාමත් හොඳ display එකක් Apple ලා iPhone 7 එකට දීලා තියෙනවා. ඉතින් ඔයාට ඒක පාවිච්චි කරලම තේරුම් ගන්න පුළුවන් iPhone 7 එක display quality එක smooth එක මොන වගේ next level එක තියෙනවද කියන කාරණේ ගැන. ඉතින් ඔයාට Samsung ලගේ කියන්නේ Android phone එක රුපියල් 40000 50000 ඊටත් උඩ phones වලින් ටත් වැඩියෙන් බලා ගන්න පුළුවන් හොඳ display quality එකක් Apple ලා එයාලගේ iPhone 7 එකට දීලා තියෙනවා. ඉතින් 2016 රිලීස් වෙච්ච ෆෝන් එකක් වශයෙන් iPhone 7 එකේ display එක නම් next level. ඊට පස්සේ ඔයාලා ගොඩක්ම ඉන්ටරෙස්ටිං පාර්ට් එකක් වෙන බැටරි එක ගැන කතා කරමු. ඉතින් මේක රිලීස් වෙද්දී මේගොල්ලන්ගේ බැටරි එක නම් තිබ්බේ මිලිඇම්පියර් hour 1960ක් වගේ. ඉතින් ඒක නම් ගොඩක්ම අඩු අගයක්. ඉතින් ඒක අපිට තේරෙනවා මොකද iPhone 7 එකක් පාවිච්චි කරද්දී බැටරි health එක සහ capacity එක නම් ඉතාමත් අඩු මට්ටමක තියෙන, ඉතාමත් බාල මට්ටමක. ඉතින් නමුත් ඔයා ෆොටෝ එකක් ගහන්න, WhatsApp message එකක් දාන්න, මේ වගේ වැඩවලට iPhone 7 එක 2026 දී පාවිච්චි කරනවා නම් ඔයාට කිසිම අවුලක් නැතුව iPhone 7 එක පාවිච්චි කරගන්න පුළුවන්. නමුත් ඔයා බර වැඩවලට editing, video editing, photo editing වගේ දේවල් වලට මේක පාවිච්චි කරනවා නම් ඉතින් ඔයාලට සාමාන්‍ය lag එකක් වගේම struck වීමක් මේ device එකේ බලා ගන්න පුළුවන් වෙනවා සමහර විට. මොකද මේක 2016 රිලීස් වෙච්ච ෆෝන් එකක්. ඉතින් මේ වගේ ෆෝන් එකකින් අපිට ඔච්චර දෙයක් accept කරන්න අමාරුයි. මොකද මේ device එක ඉතාමත් පොඩි range එක යන device එකක්. ඉතින් යාළුවනේ, ඔයාලා සහ පෞද්ගලිකව මමත් ඉතාමත් iPhones වලට කැමති වෙන්න හේතුවක් තමයි මේ iPhones වල තියෙන system එකේ haptic feel එක. ඉතින් ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව ෆෝන් එක ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. එච්චරටම මෙන්න මේ iPhone 7 කියන device එකේ
ඇතුළු අනිත් iPhones වල ඇවිල්ලා තියෙන සිස්ටම් එක ඉතාමත් next level එකක තියෙනවා. ඉතින් ඔයාලට කම්මැලිකමක් නැතුව ඕන තරම් වෙලා ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට සාමාන්‍ය විදියට හොඳට ඔයාගේ device එක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ තරමටම hectic field එකක් ඔයාට මෙන්න මේ iPhone 7 එක ඇතුළු අනෙකුත් iPhones වලිනුත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තවත් විශේෂම දෙයක් ඔයාලත් එක්ක කතා කරන්න තියෙනවා. ඒක තමයි iPhone 7 එකේ back panel එක. ඉතින් back panel එක ගැන කතා කරොත් ඉතාමත් premium look එකක්. මෙන්න මේ back panel එකට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ back panel එක ගැන කතා කරොත් ඔයාට එක කැමරාවක් සහ flash light එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක හරි හුරු බුහුටි කැමරාවක් සහ ෆ්ලෑෂ් ලයිට් එකක්. ඉතින් මිනිස්සු මේක ගන්න එක ප්‍රධානතම හේතුවක් තමයි මෙන්න මේ බෑක් පැනල් එකේ තියෙන ඉතාමත් සරල ගතිය සහ මේකට මිනිස්සු දක්වන කැමැත්ත තමයි මෙන්න මේකේ බෑක් පැනල් එකේ අපිට බලා ගන්න පුළුවන් විශේෂම කාරණේ. ඉතින් මිනිස්සු මේ ඩිවයිස් එක ගන්නත් ප්‍රධානතම හේතුවක් වෙනවා මෙන්න මේකේ තියෙන අර කියුට් ගතිය. ඒ වගේ දෙයක් iPhone 7 එකේ තියෙන. ඉතින් ඒ වගේ දෙයක් තමයි iPhone 7 එකේ back panel එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේකේ කැමරා එක ගැන කතා කරොත් ඔයාට මෙගාපික්සල් 13ක වගේ කැමරාවක් තමයි බලා ගන්න පුළුවන් ඉතින් ඔයාට කියන්න පුළුවන් මීට වැඩි Android phones වල කැමරාව හොඳයි නේ මෙගාපික්සල් ගාන වැඩි නේ කියලා. ඉතින් ඒක ඇත්ත. මොකද දැන්ට රිලීස් වෙලා තියෙන ගොඩක් Android device වල මෙගාපික්සල් 65 ඒ වගේ ඉක්ම වූ කැමරාස් තියෙනවා හොඳ මෙගාපික්සල් තියෙන. ඉතින් ඒ වගේ කැමරා තියෙද්දිත් iPhone 7 එක දැනටත් ඉල්ලුමක් තියෙන ඩිවයිස් එකක් වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි Apple iPhone 7 එකේ තියෙන වීඩියෝ ක්වලිටි එක සහ ෆොටෝ ක්වලිටි එක කියන්නේ. ඉතින් ඒක ඉතාමත් හොඳ ලෙවල් එකක තියෙන වීඩියෝ ක්වලිටි එකක් සහ ෆොටෝ ක්වලිටි එකක් දැනටමත් ෆොටෝ වලට සහ වීඩියෝ වලට කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පවා ක්‍රියේටර්ස්ලා iPhone 7 එක වෙනම පර්චේස් කරනවා. ඉතින් ඒක Apple ලගේ සහ iPhone 7 කියන ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන් ඉතාමත් වටින ඩීටේල් එකක්. ඉතින් යාළුවනේ මම දැන් කතා කරන්නම් ඔයත් iPhone 7 එකක් මිලදී ගන්න ඉන්න එක්කෙනෙක් නම් ඔයාට වැදගත් වන tips and tricks කිහිපයක්. ඉතින් ඔයා මේක බලද්දි ගද්දි check කරන්න ඕනේ. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේකේ කැමරා ෆෝකස් එක ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් කැමරා ෆෝකස් එක ගිහිල්ලා නම් ඔයාගේ කැමරාවෙන් 75ක් විතර මේකෙන් වේස්ට් වෙලා තියෙන. ඉතින් ඔයා මේන්ම රීසන් එක කැම් එක කරගෙන මේ ඩිවයිස් එක මිලදී ගන්නවා නම් ඉතින් ඔයා 75ක් 70ක්ම ওই ඩිවයිස් එකට අපරාධයක් කරගන්න කියලා මට හිතෙනවා. මොකද මේකේ ෆෝකස් එක ගිහිල්ලා තිබ්බොත්. තව ඔයා මේකේ චෙක් කරන්න ඕන දෙයක් තමයි කැමරා බෑක් එක කැමරා රින් එක ආසන්නේ කඩතුළු වීම් තියනවාද කියලා. ඉතින් මේක අනිවාර්යෙන් චෙක් කරන්න ඕන දෙයක් iPhone එකක් මිලදී ගද්දි විශේෂයෙන්ම used iPhone එකක් මිලදී ගද්දි ඔයා මේක ඉතාමත් බලන්න ඕන දෙයක්. මේවා බලලා ඒ කියන්නේ හොඳට ෆෝන් එකේ කන්ඩිෂන් චෙක් කරලා මේක මිලදී ගන්න ඔයා වග බලා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මම කලිනුත් සඳහන් කරා මේකේ සිස්ටම් එක ඒ කියන්නේ අපි iOS ගත්තොත් iOS 26 එක තමයි latest මේක. ඉතින් මේකේ run වෙන්නේ iOS 15 16 වගේ OS එකක්. ඉතින් ඒක ගැන මොකුත් කියන්න බෑ මොකද මේක 2016 රීච් වෙච්ච ෆෝන් එකක්. ඉතින් ඒ වෙද්දි iPhone ලගේ Apple ලගේ අලුත් devices release වෙද්දි පරණ ෆෝන් එකේ තියෙන ෆීචර්ස් අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් 2026 දී ඔයාට සාමාන්‍ය වැඩක්. ඒ කියන්නේ ෆොටෝ එකක් ගන්න මැසේජ් එකක් දාන්න ඒ වගේ වැඩවලට මෙන්න මේ iPhone 7 එක worth කියලා මම කියනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ මම අවසාන වශයෙන් කතා කරනවා iPhone 7 එක 2026ට ගැලපෙනවද කියන කාරණය ගැන. ඉතින් iPhone 7 එක 2026ට ගැලපෙනවද කියන කාරණය ගැන කතා කරද්දී අපිට ඉතාමත් විශේෂම කරුණක් තියෙනවා මතක් කරන්න. ඒක තමයි මෙන්න මේ ඩිවයිස් එක අපිට කතා කරන්න බැරි වුණ ප්‍රයිස් එක ගැන. ඉතින් ඔයාගේ මේකේ used phone එකක් ගන්නවා නම් ඔයාට රුපියල් 16000 17000 වගේ price range එකකින් ඔයාට මෙන්න මේක price කරලා තියෙනවා. ඉතින් ඊට වැඩියෙන් ඔයාට මේ device එක used device එකක් මිලදී ගන්න තිබ්බොත් මේකේ storage එක ඒ වගේම capacity වගේ දේවල් ගැන ටිකක් හොයලා බලන්න. ඉතින් 16000 15000 වගේ price තමයි යන්නේ. ඉතින් මේ phone එක ඉතාමත් අඩු කරලා දුන්නත් ඔයා ඒත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේක අඩු කරලා දෙන්නේ ඇයි කියන කාරණේ ඔයාගේ ඔළුවට යන්න ඕනේ. රුපියල් 5000ට 6000ට වගේ phone එක දුන්නොත් මේකේ ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒව ගැන ඔයා චෙක් කරලා මේක මිලදී ගද්දි ඔයා ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.
ඉතින් අවසාන වශයෙන් කතා කරන්න කැමති මේක 2026ට බර්ත්ඩේ කියන කාරණේ ගැන මම ඔයාලට මෙහෙම කියන්නම්. ඔයා වීඩියෝ කරන්න ෆොටෝ කරන්න ඒ වගේ දේවල් වලට iPhone 7 එක 2026 දී පර්චේස් කරනවා නම් ඔයා පර්චේස් කරන එක මං අගය කරනවා. නමුත් ඔයා බර වැඩවලට වීඩියෝ එඩිටින් ෆොටෝ එඩිටින් වගේ දේවල් වලට මේක ගන්නවා නම් මේකේ යම්කිසි ලැග් බලා ගන්න පුළුවන්. ලැග් ඒ වගේම පොඩි ප්‍රශ්න බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. මොකද මේක පරණ ෆෝන් එකක්. ඒ නිසා මේකේ පොඩි ප්‍රශ්න බලා ගන්න පුළුවන් වීඩියෝ එඩිටින් ෆොටෝ එඩිටින් වගේ බර වැඩ කරන්න ගියාම. නමුත් ෆොටෝ එකක් ගහන්න වීඩියෝ එකක් කැප්චර් කරගන්න ඒ වගේ දේවල් මේකේ බලා ගන්න පුළුවන්. මොකද මේකේ ඉතාමත් හොඳ කැමරා එකක් තියෙනවා. 4K 30 fps වලින් ඔයාලට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් සඳහන් කරන්න ඕනේ දෙයක් තමයි ඔයා WhatsApp message එකක් දාන්න. වගේ normal වැඩවලට iPhone 7 එක 2026 දී මිලදී ගන්නවා නම් ඔයා මේක price එකට iPhone 7 කියන එක worth වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙනාපු වීඩියෝ එක? අද ගෙනාපු වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ටෙක්නික් හසා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටින වීඩියෝස් මගේ channel එකේ ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා වගේ යාළුවටත් මේ channel එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට වැදගත් ඕනම දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒකේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් මම අනිවාර්යෙන් ඔයාලට ගේන්න වග බලා ගන්නවා. එහෙනම් යාළුවනේ තවත් දවසක අලුත් interesting creative වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්. ජය වේවා.